ඉන්දියන් රුපියල් කෝටි 18ක් මතීෂ කියන ක්‍රීඩකයාට නයිට් රයිඩර්ස් යයි කණ්ඩායම විසින් මිලදී ගත්තේ. ඔල ඉස්සරහා පාඩමක් තියෙනවා සංක්‍රාම ඉපෙවුම් පිළිබඳ හා ආර්ථික බදුගුලිය ගැන. ඒවැයි මේවා කියවෙනවා. Tamanට හොඳ මිලක් ළඟා කරගන්න නම් තමන්ගේ දක්ෂතා තියෙන්න ඕනේ. රුපියල් වලින් කෝටි 61ක මුදලකට තමන් වෙන්දේසි වෙනවා කියන්නේ ඒක බොහොම ඉහළ මිලක්. මම හිතන්නේ තරගාවලියේ ලංකාවේ ක්‍රීඩකයෙක් ලැබුණ වැඩිම අගය. ව්‍යාපාර අධ්‍යයනය කරන අයට උගන්වන වෙන්දේසි කියන්නේ ලන්සුවක් තියෙනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ එකිනෙකා ඉල්ලනවා. මතීෂ තිබ්බ ලන්සුව කීයද? ලංකා මුදලින් කෝටි 2යි. නමුත් ඔහු ඉල්ලනවා කෝටි 61. ඊළඟ කණ්ඩායම ඉල්ලනවා මෙයාව අපට ඕනේ කෝටි 15කට, 20යි, 30යි, 40යි, 61කට ගිහිල්ලා නැවතුණා. තමන්ගේ දක්ෂතා තමන්ට මම කියන්නේ ක්‍රීඩක පැත්ත විතරක් නෙමෙයි. ඔබ ජොබ් එකකට ගියා. ඔබ හොඳට හදාගත්තොත් ඔබේ නම ඔබට ඉල්ලන්න පුළුවන් ඉහළ මුදලක්. තමන්ගේ දක්ෂතා වලින් හැදුන එකක් වෙන්න ඕනේ. සමහරු හිතනවානේ මේ එක දෙයයි අපි දැනගන්න ඕනේ කියලා නෑ. ඔබ හොඳ ගායකයෙක් වුණොත්, ගායිකාවක් වුණොත් ඔබට ස්ටේජ් එකකට නගින්න ඉල්ලන්න පුළුවන් මුදල විශාල වශයෙන් වැඩි. එහෙනම් ඒක හදාගන්නයි ඕනේ. අපි උගන්වන්නේ ඒකට මූලික දැනීම නැතුව, අවබෝධය නැතුව කිසි දෙයකට යන්න බෑ. ඉස්සලා මේවා පාස් වෙලා හොඳට ඉඳලා තමන්ව මාකට් කරගෙන හොඳ මිලකට හැම වෙලාවෙකම යන්න උත්සාහ දරීමක් කරන්න.